welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා සතුටෙන් ආදරෙන් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මේ ගෙවනේ වෙසක් සතියේනේ මම මේ vlog එකෙන් අරගෙන ඉන්නේ මම කොහොමද මේ වෙසක් සතිය, ඒ කියන්නේ මේ දවස් ටික ගත කරේ කියලා. මේ පාර වෙසක් එකට අපි හිතුවා අනුරාධපුරේ යන්න ඕනේ කියලා. ඉතින් ගිය මාසේ වගේ අපි ඉන්න තැන් බුක් කරගත්තා. මේ මාසේ කියන්නේ වෙසක් දවස්වල අනුරාධපුරේ යන්න ඕනේ හින්දා. මේ ගමනට මගේ අනිත් ට්වීන්ට එන්න බැරි වුණා. මොකද යාට මේ දවස්වල කැම්පස් එකේ එක්සෑම්. ඉතින් අපේ ගෙදර අනිත් 4 දෙනා තමයි මේ ගමන ගියේ. අපි අනුරාධපුරේ ගියේ 12 වෙනිදා. ඒ කියන්නේ වෙසක් දවසේ. අපි යනකොටත් මග දිගට දන්සල් ගොඩාක් තිබුණා. ඉතින් දන්සලුත් වැදගෙන අපි අපේ ගමන පටන් ගත්තා. අපිත් එක්ක මේ ගමන යන්න අපේ බාප්පයි යාගේ පවුල ඇත් එකතු වුණා. ඉතින් මේක ට්‍රිප් එකක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් අපේ ගෙදර යන ගමනක්. වෙනදට නම් ඉතින් පවුලේ 5 දෙනාම ඉන්නවා. මේ පාර නන්නේ නෑ. මොකද යාට එක්සෑම් නේ. ඒ නිසා යාට එන්න බැරි වුණා. වෙසක් දවස්වල නිවාඩු තිබුණට යාට නිවාඩු තිබුණේ දවස් 2යි. කියන්නේ වෙසක් දවස් 2 විතරයි නිවාඩු තිබුණේ. ඉතින් අපි ආව තාදරේ මතක් කරගෙන මේ ගමන ගියා. අපි යන ගමන්ම අපේ තාත්තිගේ හිතවත් හාමුදුරුවෝ නමක් ඉන්නවා. ඉතින් හාමුදුරුවෝත් බලාගෙනම තමයි අනුරාධපුරේට ගියේ. දැන් අපි මේ හාමුදුරුවෝ ඉන්න පන්සලට යන ගමන් ඉතින් අපිට මගදී හම්බුණා මල් දන්සලක්. ඉතින් මල් දන්සලින් මල් අරගෙන අපි පන්සලට ගියා. ගොඩක් වෙලාවට අපේ තාත්ති අනුරාධපුරේ එනවා නම් මේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ බලලා තමයි යන්නේ. ඉතින් මේ පන්සලේ නම තමයි ශ්‍රී නාග මහා විහාරය. ඔයගොල්ලෝ අනිවාර්යෙන් අනුරාධපුරේ යනවා නම් මෙතනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මොකද මේ පන්සල පුරාණ රජ මහා විහාරයක්. ඒ වගේම මේ පන්සලේ උඩට ගියාම රුවන්වැලි සෑය, සඳහිරු සෑය, ජේතවනාරාමය ඒ වගේ පූජනීය ස්ථාන ගොඩාක් මෙතන උඩට පේනවා. හරිම ලස්සන වටපිටාවක් තමයි මේ පන්සල වටේට පිහිටලා තියෙන්නේ. මත්මල් සේනා පාවී පාවී තැසේ දැවටේමා සිතම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ රන් ගැවිලා සදා ස්නේහයේ අපි පන්සලේ ඉඳලා අපි ඉන්න සර්කිට් එකට එනකොට 2:03 විතර වුණා. ඉතින් රෑ වෙලා තමයි ජයශ්‍රී මහෝදයට රුවන්වැලි සෑයට යනවා කියලා අපි කතා කරගෙන හිටියේ. ඒ නිසා අපි හැමෝම ටිකක් රෙස්ට් කරා. මොකද ලොකු දුරක් ආව නිසා හැමෝටම මහන්සි. හායි අපි දැන් අපි ඉන්න තැනට ආවා. දැන් වෙලාව 3:00 විතර ඇති. මම නම් දැන් වොෂ් එකක් දාගත්තා. අපි කොහොමත් අනුරාධපුරේ ආවහම ජයශ්‍රී මහෝදයට රුවන්වැලි සෑයට යන්නේ රෑ වෙලා. ඉතින් අපි අද හිතුවා 7:00ට වගේ මේ පැත්තට යනවා කියලා. දැන් අපිට පොඩි ටයිම් එකක් තියෙන නිසා පොඩක් රෙස්ට් කරන්න කියලා තමයි බැලුවේ. මේ මාර්ම රස්නේ දවල්ට මම රුවන්වැලි සෑයට ජයශ්‍රී මහෝදයට ගියාම එතන වීඩියෝ ක්ලිප්ස් අරගෙන මේ vlog එකට ඇඩ් කරන්න ඔයාලා වෙනුවෙන්. අපි 6:00ට 7ට විතර තමයි ජයශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයටයි යන්නම් කියලා ආවේ. මාර්ම සෙනගක් ඇවිල්ලා හිටියා. අපි හැමෝම හිතුවේ වෙසක් එකට අනුරාධපුරේ සෙනග අඩු වෙයි කියලා. මොකද ගොඩක් වෙලාවට අනුරාධපුරේ සෙනග වැඩිම පොසොන් දවස්වලටනේ. ඉතින් මං හිතන්නේ හැමදාම අපි හිතන එක අනිත් අයත් හිතලද මන් දන්නේ. පුදුම සෙනගක් හිටියේ. අපිට යන්න පුළුවන් වුණේ
ජයශ්‍රී මහා බෝධියට විතරයි එදා ඒ තරමට සෙනග කියන්නේ මාරම ට්‍රැෆික් එකක් තිබ්බේ. ඉතින් අපි ජයශ්‍රී මහා බෝධියට ගිහිල්ලා මේ වෙනකන් තිබුණ අපේ බාරහාර ටිකත් ඔප්පු කරලා අලුත් දේවල් වලින් බාර වෙලා හරිම ආසාවෙන් වැඳලා කරලා ආවා. ඇත්තටම ජයශ්‍රී මහා බෝධිය ළඟට වෙලා රෑ එළි වෙනකන් ඉන්න පුළුවන්. මට නම් ඇත්තටම එහෙම ඉන්න පුළුවන්. ඔයාලටත් එහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ගියේ පොය දවසේ හින්දා ගොඩාක් අය සිල් ගන්න ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ රෑ එතන නැවතිලා තමයි හිටියේ. ඉතින් දෙපැත්තේ ගොඩාක් අය නිදාගෙන එහෙම තමයි හිටියේ. ගොඩාක් අය ගොඩාක් දුර ඉඳලා තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් මං හිතන්නේ මිනිස්සුන්ගේ ආගම වෙනුවෙන් තියෙන භක්තිය එක එක්කෙනාගේ එක එක විදිහයි. ඉතින් ඒ වෙනුවෙන් කාටවත් තර්ක කරන්න බෑ. ඇයි එයා එහෙම ඉන්නේ මෙහෙම ඉන්නේ කියලා. ඒක තමන් අදහන විදිය ඕනම ආගමක්. ඉතින් අපිත් හරිම ආසාවෙන් ආදරෙන් ජයශ්‍රී මහා බෝධිය වැඳලා කෙලින්ම අපි ඉන්න තැනට ආව. මොකද අපි රුවන්වැලි සෑයට යන්නම් කියලා හිතාගෙන හිටියට අපිට රුවන්වැලි සෑයට යන්න බැරි වුණා. ඒ වුණාට අපි එන ගමන් තූපාරාමයටත් ගිහිල්ලා වැඳලා කරලා ආවා. හැබැයි රුවන්වැලි සෑයට ජයශ්‍රී මහා බෝධියට හිටපු සෙනඟ තූපාරාමයට හිටියේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි දවසේ වැඩ ටික වුණේ. ඊළඟ දවසේ අපි හිතුවා හවස් වෙලා රුවන්වැලි සෑයට යනවා කියලා. මොකද මේ ඉන්න සෙනඟ ඊට පස්සේ දවසේදී ටිකක් අඩු වෙන නිසා. දෙවැනි දවසේ අපි උදේ ඉඳලා දවල් 2-3 වෙනකන් ටිකක් රෙස්ට් කරා. මොකද කලින් දවසේ ආපු මහන්සියයි හවස අපි ජයශ්‍රී මහා බෝධිය වඳින්න ගිහිල්ලා තිබුණු ඒ රෂ් එකයි හින්දා අපි හැමෝටම ටිකක් මහන්සි. මොකද අපි හිතුවට වඩා මාරම සෙනඟක් අනුරාධපුරේ හිටියා. ඉතින් අපි දෙවැනි දවසේ හිතුවා ටිකක් හවස් වෙන්න තමයි ටවුන් එකට බහින්න ඕනි කියලා. මොකද පරිසරයත් හරිම රස්නේ. ඉතින් අපි රුවන්වැලි සෑයට යන්න කලින් නාචදුවට ගිහිල්ලා නාලා තමයි රුවන්වැලි සෑයට යන්න හිතාගෙන ඉන්නේ. මෙහි පරිසරය හරිම රස්නේ. මම හිතන්නේ ඒ හින්දාම වෙන්නේ නැති අපි සාමාන්‍යයෙන් අපි ඉන්නවට වඩා ඇඟට තෙහෙට්ටුවක් මහන්සියක් කම්මැලිකමක් දැනෙනවා වැඩි. කලින් දවසේ හම්බුණාට වඩා දන්සල් ගොඩක් දෙවෙනි දවසේ අපිට හම්බුණා. ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා. ඉතින් දන්සලුත් වැඳගෙන අපි නාචදුව පැත්තට ගියා. මට ඔයාලට මගේ කසින්ස්ලා වඳුනලා දෙන්න බැරි නෑනේ. මේ ඉන්නේ පොඩි නංගි. මේ ඉන්නේ අපේ ලොකු නංගි. එයා පෙරදිනිය කැම්පස්. මේ ඉන්නේ ඉතින් අපේ අම්මි පුංචි. වම් පැත්තේ ඉන්නේ අපේ අම්මි. දකුණු පැත්තේ ඉන්නේ අපේ පුංචි. මම ඔයාලට කිව්වනේ දෙවෙනි දවසේ අපිට දන්සල් ගොඩක් හම්බුණා කියලා. අපි නාචදුව වැවට යන්න හිතාගෙන හිටපු කාලයට වඩා වැඩි කාලයක් අපිට එතනට යන්න ගියා. මොකද ඒ තරමට දන්සල් තිබුණා. නවත්ත දන්සල් වලින් කාලා අපි නාචදුව පැත්තට ගියේ. නාචදුව වැවලඟ කියලා කිසිම වෙනසක් නෑ. අනුරාධපුරේ හිටපු සෙනගෙන් 4න් 3ක් එතනත් හිටියා. මට හැබැයි එක දෙයක් හිතුණා. අපේ ලංකාවේ මිනිස්සු කොච්චර ප්‍රශ්න තිබුණත් ජීවිතේ විඳින්න තියෙන පුංචි තප්පරෙත් හරිම ලස්සනට ජීවිතේ විඳින මිනිස්සු జాතියක්. ඉතින් මම හිතනවා ඒක තමයි වෙන්න ඕනේ. අපිට ලැබිලා තියෙන මොහොත හොඳම මොහොත කියලා හිතලා ජීවිතේ විඳින්න පුළුවන් උපරිමයෙන් ජීවිතේ විඳින්න ඕනේ. අපි කට්ටියත් නාගෙන දැන් රුවන්වැලි සෑය වඳින්න මේ පැත්තට එන්න තමයි හදන්නේ. රුවන්වැලි සෑය කියලා කියන්නේ මගේ ජීවිතේ මම යන ආසම තැන, ඉන්න ආසම තැනක්. මම දන්නේ නෑ මට නම් රුවන්වැලි සෑය ඉස්සරහා මං කරන ප්‍රාර්ථනාවන් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා, ඉෂ්ට වෙලක් තියෙනවා. ඉතින් මේ පාර රුවන්වැලි සෑයට ගියාමත් මම මගේ ජීවිතේ වෙනුවෙන් මං ආදරය කරන අයගේ ජීවිත වෙනුවෙන් ගොඩක්
ප්‍රාර්ථනා කරා. හැබැයි හැම ප්‍රාර්ථනාවක්ම ඉල්ලීමක් නෙවෙයි. මට මේ වෙනකොට ලැබිලා තියෙන දේවල් වෙනුවෙන් මට ඉස්සරහට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙන දේවල් වෙනුවෙන් විශ්වයට කරන ස්තුතිවන්ත කිරීමක්. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි අපි අදහන ඕනම ආගමක අපි දේවල් වලට ස්තුතිවන්ත වෙන තරමට තමයි අපිට දේවල් ලැබෙන්නේ. අපි රුවන්වැලිසෑයට යනකොට හාමුදුරු නමක් හාමුදුරුවන් වහන්සේගේ මල් ආසන පූජාවක් වෙනුවෙන් දේවල් ඈස්ති කරනවා. ඉතින් මේක හරිම හමු සිදුවීමක්. මොකද අපි මේ වගේ දෙයක් කරන්න යන්නේ කියලා බලාපොරොත්තුෙන් රුවන්වැලිසෑයට ගියේ නැහැ. හැබැයි අපිටත් අවස්ථාව ලැබුණා හාමුදුරුවන්ට ඒ වැඩේට උදව් කරන්න. ඉතින් මම තවත් විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ අපිට දේවල් සමහර වෙලාවට මග හැරෙනවානේ. ඉතින් ඒ මග හැරෙන්නේ අපිට ඉස්සරහට ඊට වැඩිය වෙන්න පුළුවන් හොඳම දේ වෙන්න. මොකද කලින් දවසේ අපි ජයශ්‍රී මහ බෝධිය වැඳලා රුවන්වැලිසෑයට ගියා නම් අපිට මේ අවස්ථාව මේ මොහොත මග හැරෙනවා. ඉතින් මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි අපිට ජීවිතයේ දේවල් සමහර වෙලාවට මග හැරෙන්නේ ඊට වැඩිය හොඳ දෙයක් අපේ ජීවිතේට වෙන්න. රුවන්වැලිසෑයත් වැඳගෙන අපි රෑ වෙලා හැමෝම පින්න තැනට ආවා. අපි තව දවස් දෙකක් අනුරාධපුරේ ඉන්නවා. ඉතින් අපි බලමු මේ දවස් දෙක මොකද වෙන්නේ කියලා. අද තමයි අපි අනුරාධපුරේ ඉන්න අන්තිම දවස. ඉතින් අපි හිතුවා අදත් පොඩ්ඩක් හවස කොයි හරි ඇවිදින්න යන්න කියලා. ඒ වුණාට මේ දවස් ටිකේම අනුරාධපුරේට වැස්සේ නෑනේ. ඒ වුණාට අද හොඳටම අනුරාධපුරේට වැස්සා. ඉතින් අපි ආවට පස්සේ අපි යන්න හිතන් හිටපු තැන් වලට යන්න බැරි වුණා. ඉතින් අපේ තාත්තිට ඕන වුණා. තාත්ති ගැර මං කිව්වේ හිතවත් හාමුදුරු නමක් ඉන්නවා කියලා හාමුදුරුවන්ව බලලා එන්න. ඉතින් අපි එහෙමම එහෙට ගියා. ඒ කියන්නේ පන්සලට ගියා හාමුදුරුවන්ව බලන්න. අපි ගෙදරින්න පිටත් වුණා. අපි දවල් 12ට 12:00 විතර තමයි අපි හිටපු සර්කිට් එකෙන් ආවේ. ඉතින් ඒ එනකොට මට හිතුණා මගේ නෝමල් මේකප් රූටීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සාමාන්‍යයෙන් මම එළියට යනකොට දාන මගේ නෝමල් මේකප් එක කොහොමද දාන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටිකත් මේ vlog එකටම ඇඩ් කරනවා. එහෙනම් ඉතින් හැමදාම වගේ මට ඔයාලට කියන්න තියෙන්නේ මාව අහන් හිටියට බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් සතුටෙන් පරිස්සමින් ඉන්න අලුත් vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. මාව subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. අපේ ගෙදර යන්නේ දවස් 4කට පස්සේ. ඉතින් මට හිතුණා මම සාමාන්‍යයෙන් එළියට යනකොට දාන මේකප් එක කොහොමද කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ලොකුවට මේකප් දාන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මට හිතුණා මම දාන සිම්පල් මේකප් එක කොහොමද කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි මම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් නෙවෙයි. මේ මට ගැළපෙන මට හොඳයි කියලා හිතෙන විදිහට තමයි මම මට මේකප් එක දාගන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද දාගන්නේ කියලා. මේ දවස් ටිකේ මගේ කොණ්ඩේ නම් පොඩ්ඩක් හරීම නිකන් කැතයි. ඉතින් මේ වතුර හින්දා තමයි පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. අපි බලමු මගේ මේකප් එක දාගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. මේක පවුඩර් ෆිනිෂ් ක්‍රීම් එකක් කියලා තමයි තියෙන්නේ. මේ කාමරේ ටිකක් අඳුරි වගේ ඉඳ මේ දාන මේකප් එක ලොකුවට වලට ලස්සනට පේන්නේ නැති වෙයි. කොහොම මේ මේකප් එක ලස්සනයි කියලා හිතෙන මටනේ. ඒක එක එක්කෙනාට වෙනස්. අපි මේකප් කියලා කියන්නේ අපි
හැමෝම මම දැන තරමින් ගෑල්ලම හැමෝම කැමති දෙයක්. ඉතින් මේකප් අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේකප් යූස් කරන විදිහත් එකිනෙකාට වෙනස්. ඉතින් මේ මම මට ගැලපෙන මට සුදුසුයි කියලා හිතන විදිහට මේකප් කරන්නේ. මස්කාරා යන එක තමයි මම ආසම පාට් එක මේකප් කරන එකේ. මෙන්න මේ විදිහට තමයි මස්කාරා කරාම ඇස් දෙක තියෙන මම හරි වාසයි ඒ ලුක් එකට. මම ඊළඟට කරන්නේ ලිප්ස්ටික් ඇප්ලයි කරන එක. මම මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් එක තමයි යූස් කරන්නේ. ඒක රෙඩ් කලර් එකක්. මෙන්න මේ කලර් එක. හැබැයි හැම තැනටම ඒ කලර් එක සූටබල් නැති හින්දා මම කලර්ස් දෙකක් මික්ස් කරනවා. මුලින්ම මෙන්න මේ ලයිට් පින්ක් එකෙන් ලිප් එක ඇඳලා يعني ලිප් එකේ ලයිට් පින්ක් එකෙන් ඇඳලා ඊළඟට තමයි මම මේ රෙඩ් කලර් එක ඇප්ලයි කරන්නේ. highlight වෙලා පේන්න ඕනේ කියලා මම එතකොට පොඩ්ඩක් lip line එක යූස් කරනවා. ඊළඟට කරන්නේ eyeshadow වලට යූස් කරපු blush palette එකෙන් blush කරගන්නවා. මේක තමයි මගේ ෆයිනල් මේකප් ලුක් එක. මම ලොකුවට මම කියවන මේකප් කරන්න එහෙම දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මම මේක තමයි කොයි හරි එළියට යනවා නම් දාන සිම්පල් මේකප් එක. ඉතින් මේක මට ලස්සනයි. ඒක ඔයාලට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්නේ නැහැ. විශේෂ මොනවා හරි ඉවෙන්ට් එකක් තිබුණොත් තමයි ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරලා පවුඩර් ඇප්ලයි කරලා තියෙන ලොකු හෙවි මේකප් එකකට යන්නේ ඒ වගේ වෙලාවට. නැත්නම් නෝමල් යනකොට මෙන්න මේ වගේ සිම්පල් මේකප් එකක් දාගෙන යන මම එළියට ගිහලා පෙන්නන කොහොමද මගේ මේකප් එක කියලා.